අල්ලස්සෝ දූෂණ කොමින් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2024 10 13 සහ 14 වන දින පුවත්පත් දැන්වීම් පළ කර තිබෙනවා. පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඉදිරිපත් වී ඇති අයදුම් පත්‍ර අතරින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා සහ මාධිකරණ විසු රංග දිසානායක මහතා සහ ඉරේෂා සුභාෂිනී සිරිවර්ධන මහත්මිය යන තිදෙනාගේ නම් ජනාධිපතිවරයා වෙත යැවීමට තෝරාගෙන තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අපේක්ෂකයන් වෙත ලබා දී ඇති නිර්දේශ සලකා බැලීමේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත විමලසිරි ජිනදාස් මහතාගේ සහ සබරගමු පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මියගේ නිර්දේශ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන් අල්ලස්සෝ දූෂණ කොමින් සභාව ස්වාධීන ආයතනයක් වන බැවින් ආණ්ඩුකාර තනතුරු දේශපාලන පත්වීමක් හේතුවෙන් එම නිර්දේශ කිරීම දේශපාලන මැදිහත්වීමක් වන බව සලකා මේ සම්බන්ධව සාකච්ඡා කොට තිබෙනවා. විශේෂයෙන්ම 2024 සැප්තැම්බර් 27 වෙනි දින සිකුරාදා දින මෙම ආණ්ඩුකාරවරුන් ගැසට් පත්‍රයේ පළ කර තිබෙනවා. ඒ අනුව මහාධිකරණ විනිසුරු රංගදිසානායක මැතිතුමාට ලබා දී තිබෙන නිර්දේශයන් ලබා දී තිබෙන්නේ එම ආණ්ඩුකාරවරුන්ගේ නිල ලිපි ශීර්ෂ වලින්. එබැවින් එය දේශපාලන පත්වීමක් ලද පුද්ගලයන් විසින් නිර්දේශ කිරීමක් ලෙස මේ අවස්ථාවේ සාකච්ඡා කොට තිබෙනවා. ඒ වගේම මේ කාරණය පිළිබඳ සාකච්ඡා කරන ලද පළවෙනි දිනේ ජනවාරි මාසේ 3 වෙනිදා 2025 මේ සම්බන්ධව සාකච්ඡා කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දුවක් ගන්නවා 1 2 3 ලෙස පත්වීම් ලබා තිබෙන රංග දිසානායක මැතිතුමාත් ඒ වගේම පළවෙනි අංකයේ සිටින මෙත්සිරි මාධව තෙන්නකෝන් මැතිතුමාත් ඊළඟට දෙවනුව රංග දිසානායක මැතිතුමාත් දෙවනුව ඉරේෂා සුභාෂිනී සිරිවර්ධන මැතිණිය කියන තිදෙනාම මේ නිර්දේශයක් ලෙස ජනාධිපතිවරයාට යැවීම සඳහා තීන්දුව කරලා තිබෙනවා. ඉන් පසුව 2025 ජනවාරි 7 වෙනි දින නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වී ඔබතුමා විසින් ප්‍රකාශ කර තිබෙනවා විශේෂයෙන්ම නීතිපතිතුමා විසින් ඔබතුමාට කතා කරයි කියලා ඒ සම්බන්ධව අවශ්‍ය කරන ඡන්දයක් පවත්වා හෝ එය තීන්දුව කරන්න කියලා. ඒ අනුව මේ ක්‍රියාදාමය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ගරු බිමල් රත්නායක මැතිතුමා විසින් පවසා තිබෙනවා මෙම ආණ්ඩුකාරවරුන් අත්සන් කරන වේලාවේ ඔවුන් විශ්‍රාමික විනිසුරන් මිස ආණ්ඩුවේ දේශපාලන පත්තින්ලාභීන් නොවන බව. නමුත් එම කාරණය විශ්වාස කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජික මහාචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය විසින් රංග දිසානායක මහතා වෙත සිය ඡන්දය භාවිතා කර තිබෙනවා. නමුත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ ගැසට් පත්‍රයේ මා කලින් සඳහන් කරා වගේ 2024 දින ප්‍රසිද්ධ කර ඇති අතර ඔවුන් විසින් රංග දිසානායක මැතිතුමාගේ නම නිර්දේශ කර තිබෙන්නේ ආණ්ඩුකාරවරුන් ලෙස පත් වූ පසුව බව දැන ගැනීමෙන් පසු මැතිතුමා ඔබතුමා නිර්දේශ දැන් ගොඩක් කිව්වා. නෑ මේ දැන් මම මේ කියන්නේ යනවා. හරි මේ දැන් කියන්නේ යනවා. නෑ අප මම මේකමයි කියන්නේ. නමුත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ ගැසට් පත්‍රය 2024 27 දින ප්‍රසිද්ධ කර ඇති අතර ඔවුන් විසින් රංග දිසානායක මැතිතුමාගේ නම නිර්දේශ කර තිබෙන්නේ ආණ්ඩුකාරවරුන් ලෙස පත් වූ පසුව බව දැන ගැනීමෙන් පසු එදිනම මහාචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය විසින් ගරු කතානායකතුමන් වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් ඊමේල් පණිවිඩයක් කරා සිය ඡන්දය භාවිතා කිරීමේදී සිදු තත්ත්වය පිළිබඳ ඇයගේ විරෝධය දක්වා තිබෙනවා. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ප්‍රලේඛනයේ ආ කොටසේ 4 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තු කාර්ක සභාවක රැවටීමේ අදහසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම බලවත් වරදක් වන අතර එම වරද හිතාමතා සභානායක ගරු බිමල් රත්නායක මහතා විසින් සිදු කර ඇති බව පෙනී යනවා. එසේම ගරු කතානායකතුමන්ද අදාළ වරදම සිදු කර ඇති අතර එම උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙසත් සභානායකවරයා ලෙසත් ඔවුන් දෙදෙනාම සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් සිදු කර ඇත. එම තත්ත්වය මත සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් ඒ පිළිබඳ වරප්‍රසාද කමිටුව වෙත මේ ඉදිරිපත් කරන ලෙසත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම සිදු ඇති බරපතල කාරණේ පිළිබඳ ගරු කතානායකතුමාගේ පැහැදිලි කිරීමක් මෙම ගරු සභාවට ලබා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගරු දයසිරි ජයසේකර මහතා විසින් මතු කරන ලද මේ වරප්‍රසාද ප්‍රශ්නය තුලින් වරප්‍රසාද කඩවීම සිදු වී තිබෙද්දී පිළිබඳව මා පසුව තීරණය කරමි. ගරු කතානායකතුමනි මේ රයිබරි කමිෂන් එක පිළිබඳව ගරු දයසිරි ජයසේකර ගරු මන්ත්‍රීතුමා දැන් මේ සම්බන්ධයෙන් මම ස්ටෑන්ඩින් ඕඩර්ස් නම්බර් 29 යටතේ ගරු කතානායකතුමනි කතා කරන්නේ. දැන් මේ වරප්‍රසාද ප්‍රශ්නේ ඉතා වැදගත් බැරෑරුම් කාරණා 118 29 කියවන්න 118 ගරු යටතේ ගරු කතානායකතුමනි එතකොට මට ඉදිරිපත් පොයින්ට් ඔබ දන්නේ ඒකට කාරණාව මම දැන් මොකද්ද කියලා කරු දයසිරි මන්ත්‍රීතුමාට ලබා දුන්නා 118 2 යටතේ කරුණාකර ගරු මන්ත්‍රීතුමා කියවන්නේ ගරු දයසිරි මන්ත්‍රීතුමා මා ඒ සම්බන්ධයෙන් පසු තීරණයක් ලබා දෙනවා
අනු නෑ ඒ සම්බන්ධයෙන් තීරණය ලබා දෙනවා කතානායක. ගරු කතානායකතුමනි අනු දෙක ඔබතුමා මොකක්ද? මේ අපිට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ඉල්ලුවම කාරණේ ඉස්සෙල්ලා අහන්න. මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා කියන සැකයක් තියෙන නිසා කාරණයක් මතු කරනකොට ඔබතුමා ඒකට ඉඩ දෙන්න. ඔබතුමා ගරු කතා කරන කතානායකතුමනි point එක කරන්න. මේ බ්‍රයිබරි කමිෂන් එක පිළිබඳව බැරෑරුම් ප්‍රශ්නයක් දයාසිරි ජයසේකර මහත්මයා ඉදිරිපත් කරා. මේ නම අනුමත කරපු ඒ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ මෙම්බර් කෙනෙක් පිළිබඳවත් බ්‍රයිබරි කමිෂන් එකේ එන්ට්‍රියක් දාලා තියෙනවා. ඒ පිළිබඳව මේ වෙනකල් පරීක්ෂණයක් නැහැ. ජාතික ජනබලවේගයේ ඇමතිවරු පිළිබඳව තියෙනවා බ්‍රයිබරි කමිෂන් එකේ නඩු. පිළිබඳව ප්‍රශ්න කරන්නේ නැහැ. පසුගිය සතිය අපි දැක්කා මේ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියගේ පියා පිළිබඳව බ්‍රයිබරි කමිෂන් එකේ නඩුවක්. ඒ පිළිබඳව නැහැ. ඊට අමතරව අවසන් කරනවා. මට කලපුවේ බැංකුවක් මංකොල්ල කාපු ගරු News Hub, peopleizing the news.